හොඳයි පුතේ. අපේ 260 වෙනි ප්‍රශ්න වෙත අපි මේ යන්න යන්නේ. දැන් පුතේ කවුරු හරි පිළිතුර ලියාගෙන මේ වීඩියෝ බැලීමට පෙර මේක පිළිතුර කවුරු හරි කෙනෙක් පිළිතුර උත්තරයක් තමාගේ නැතුව වීඩියෝ බලන්න සූදානම් වෙනවනේ ඒක හොඳ වැඩක් නෙමෙයි. ඒ නිසා ඔබ මේ වීඩියෝ මේ විදිහටම නවත්තලා ප්‍රශ්නේ පැන්දිලා තියෙන වෙලාවේ නවත්තලා සර් උගන්වන්න පෙර මේකට උත්තරේ ඔබ කල්පනා කරන්න. කල්පනා කරලා බලලෙවිල පිළිතුර කොලයක හදලා ඊට පස්සේ වීඩියෝ බලන වැඩේ කරන්න. අපි ප්‍රශ්නේ වේලාසනිය එවලා ලබාගෙන බැරි වෙච්ච අයටයි සර් මේ කියන්නේ. මොකද කණ්ඩායම් වල ඉන්න අයට අපි ප්‍රශ්නේ වේලාසනියෙන් එවලා තියෙනවා. එසේ නොවන මේ වීඩියෝ නවත්තන්න මේක ගාන බලන්න බලලා ඉවරලා පිළිතුර වීඩියෝ බලන්න. හරි එහෙනම් පුතේ මේක දිහා බලන්න. මේකේ කියලා තියෙන විදිහට මොන වගේ වැඩක්ද වෙලා තියෙන්නේ? උදෙන්ම ගියාම කොඩි කණුවක හෙව නැල්ල වැටෙනවා. ඔබ දන්නවා හෙව නැල්ල ඉර අණුවයි තීරණය වෙන්නේ. ඉරේ පිහිටීම අණුව ඕනෑම තැනක හෙව නැල්ලේ දිග තීරණය වෙනවා. ඔයගොල්ලෝ දන්න දෙයක් තමයි දවල් 12ට මධ්‍යහන 12ටම ඉර අදාළ තැනට ඉර මුදුන් වෙන නිසා හෙව නැල්ල නැති වෙලා යනවා. හෙව නැල්ලේ දිගක් නැති වෙනවා. එවැනි දේවල් ගැන අදහසක් ඔබට තියෙනවද බලන්න තමයි මේ ප්‍රශ්නේ අපි දුන්නේ. හොඳයි අපි ඉස්සෙල්ලාම මේකේ මේ පොඩි කොඩි කණුව සහිත ප්‍රදේශය ගැන පොඩි රූපයක් පොන්චියට අඳිමු බලන්න. පොඩි රූපයක් අඳින් පොඩි එකක් මේ බලන්න ප්‍රදේශය ගැන පොඩ්ඩක් පෙන්නන්න. මෙන්න බිම. අපි වෙන වර්ණයක් ගමු එකට. මෙන්න පුතේ කොඩි කණුව පිහිටලා තියෙන බිම කඩ නේද? මෙන්න මේ වගේ බිමක තියෙනවා කොඩි කණුවක් හිටවලා. අපි කොඩි කණුවක් අඳිමු බලන්න. පොඩියට කණුවක් අඳිමු. හෙවණේලි අඳින්නේද විශාල කණුව ඇඳගත්තොත් මේකට කරදරයි. ඒකින්ද අපි පුංචි කණුවක් දාමු. මෙන්න පොඩි කණුවක් සර් අඳිනවා. ඔන්න පොඩි කණුවක්. වැඩි ඔබට පේනවා නේද? පුංචි කණුවක් සර් ඇඳි. පුතේ මේ උදෑසන අපි දන්නා නැගිනහිර පැත්තෙන් ඉර නැගගෙන එනවා මුදුන් වෙනවා ආපහු බස්නාහිරින් බහැලා යනවා. අපි එවැනි රූප ඇඳලා පුරුදුයි. අපි ඒ නිසා නැගිනහිර පැත්ත මේ පැත්ත කියලා සලකලා මෙන්න උදෑසනක හිරුගේ පිහිටුම පෙන්නන්න අපි මෙන්න මේ විදිහ ආසන්න හිරු පොඩ්ඩක් අඳිමු බලන්න. මෙන්න හිරු අඳිනවා මෙන්න මේ හරි උදෑසනකන හිරු නැගගෙන එන වෙලාව. ඔන්න අපි හිරුව පොඩ්ඩක් අඳිනවා මෙන්න මෙහෙම. වෙලාව උදෑසන 7යි. උදෑසන 7යි. පුතේ මෙහෙම හිරු ගමන් කරලා අදාළ දවසේ මේ කෙලින් නේද ඉර මුදුන් වෙන වෙලාව නම් දහවල් 12 නේද? මධ්‍යහන 12. මම 12 මේ මෙතනින් ලියන්නම් නේද? එහෙනම් ඕම හිරු ගමන් කරනවා මෙහෙම ගමන් කරනවා. අපේ අහලා තිනවා දවල් 12ට නෙමෙයි 12:30ට. පුතේ 12:30 කියන්නේ හිරු පොඩ්ඩක් තව ටිකක් මේ බස්නාහිර පැත්තට ගමන් කරලා නේද? මෙන්න මේ වගේ වෙලාවක්නේ 12:30. ඒ වගේම අපිට කියලා තියෙනවා හිරුගේ ගමන මේ විදියට ගමන සිද්ධ වෙලා මෙන්න બોලේ එනවලු හවස 4:00ට මේ උදේ 7 තරම්ම උදේට ළඟ නෑ ටිකක් 4:00 නේද? ඒ නිසා අපි පොඩ්ඩක් ඒක උඩට වෙන්න ටිකක් අඳිමු. මෙන්න 4:30 නේද? ඕන්න 4:30 හිරු පීටර එක පොඩ්ඩක් උඩට වෙන්න වගේ ඇඳා. පොඩ්ඩයි පොඩ්ඩක් ආසන්නයිනේ. මෙතනට පැය 5ක් විතර තියෙනවා 12 වෙන්න නේද? පැය 5ක් තියෙනවනේ. 12 ඉඳන් 4:00 වෙන්න 4:00යි පැය නේද? 4 මේ වගේ අදහසක් ඔබට තියෙන පැය 4:00. ඔන්න ඔහම හිරු. දැන් පුතේ ඔයනි වෙලාවල් වල දැන් 12ට නම් හේව නැල්ලක් වැටෙන්නෙම නැහැ. එහෙනම් අපි උදෑසන 7ට තිබිච්ච හේව නැල්ල පොඩ්ඩක් පෙන්눔 කරන්න පොඩි රේඛාවක් ඇඳලා බලමු. තොරතුරු අපිට දීලා තියෙනවා. හේව නැල්ලේ දිග නේද? උදේ 7ට හේව නැල්ල දීලා තියෙනවා. හරි අපි එහෙනම් ඒක අඳිමු බලන්න. ඔන්න 7ට හෙව නැල්ල අඳින්න යන්නේ සර්. ඔන්න අඳිනවා 7ට එන හෙව නැල්ල. ඒකාව ටිකක් කෙට්ටු වැඩි වගේද පොඩ්ඩක් මහත් කරගමු. මෙන්න 7ට එන හෙව නැල්ල. ඔබට තරමක් පේනව නේද? ඔන්න හෙව නැල්ල. මේ පොළොවට ඉරු එළිය හෙව නැල්ල වැටෙන්න ඕනේ. ඒක කොච්චරයි කියලා තියෙනවද මේ උදේ 7ට එන හෙව නැල්ල 35 මීටර. ඔන්න උදේ 7ට. ඔබ දන්නවා 12ට විතර නම් පුතේ මේන හිරු කෙලින්ම මුදුන් වෙන ඉඳ හෙව නැල්ලක් ඇත්තෙම නැහැ. හැබැයි 12:30ට හෙව නැල්ල නම් අපි ඔන්න වෙන වර්ණයක් ගමු. දහවල් 12:30ට හෙව නැල්ල මේ 12:30ට හෙව නැල්ල දැන් මෙතනින් මුදුන් වුණාම හෙව නැල්ල නැති වුණාට මේන්න මෙතන ඉඳන් එන හෙව නැල්ල. කොහොම අපි රස්සන රේඛාවක් ගමු.
මේ බලන්න මේ හෙන හෙවණැල්ල ඔන්න රේඛාව වර්ණේ මාරුනේ නෑනේ. මේ බලන්න ඒ හෙවණැල්ල ඔබට පේනවද හෙවණැල්ල 12ට ආසන්න නිසා පොඩි හෙවණැල්ලක් වැටෙන්නේ. ඔබට පේනවද සර් මේ අඳින හෙවණැල්ල? ඒකටත් වෙන වර්ණයක් ගමු. මේ බලන්න ඒ හෙවණැල්ල පොඩි හෙවණැල්ල දවල් 12යි තියෙන. වර්ණේ මාරුනේ නැහැ. මේ තියෙන්නේ අනේ 12 මාරට එන හෙවණැල්ල. 12 මාරට. පුතේ අපෙන් අහලා තියෙන හවස 4 මාර. මේ පැය 5ක් මුදුන් එන්නේ වෙලාවට වඩා මේ පැත්තට තියෙන වෙලාව පොඩ්ඩක් අඩුයි. ඒ කියන්නේ ඉර ටික ළඟට පොඩ්ඩක් මුදුන් වෙන වෙලාවට උඩින් තමයි මේ ආසන්නේ මේ තියෙන්නේ. ඒ නිසා ඔබට තේරුම් යන්න ඕනි පැය 5ක් විතර වෙනවා නම් හිරුගේ පිහිටන්න ඕනේ මේ හරිය නේද? පැය 5ක් ගත වුණා නම් මේ තරමට එන්න. හැබැයි එච්චර හවස් වෙලා නැති නිසා ඔබට සාමාන්‍ය අවබෝධය තියනවද බලන්න තමයි මේක මේ දුන්නේ. හෙවණැල්ල දිග වෙනවද පොඩි වෙනවද කියලා ඔබට අදහසක් තියෙනවා. පුතේ මේ උදේ මේ ප්‍රමාණයට වඩා පොඩ උඩින් හිරු පිහිටන්නේ නේද? පැය 4මාරයිනේ. ඒ නිසා මෙයාගෙන් එන හෙවණැල්ල ඔන්න සර් හෙවණැල්ලක් අඳින්නයි යන්නේ. ඕන්න හෙවණැල්ලක් අඳිනවා. ඒ හෙවණැල්ල මේ මීටර 35ට වඩා කුඩා වෙන්න ඕනි. ඇයි? මේ 12 වෙන්න මෙතනදි පැය 5ක් තිබුණා. හැබැයි මෙතන ඉඳන් තියෙන්නේ 4මාර. ඒ නිසා ඉර හෙවණැලි කුඩා පැත්තට තමයි බර නේද? මෙහෙට පල්ලෙහාට යන්න හෙවණැල්ල දික් වෙනවා. අපි හිතමුකෝ හවස 6 වගේ වුණා කියලා. එතකොට මේ උදේ 6ට ආසන්න වගේ තියෙන වෙලාවට ආසන්න නම් හෙවණැල්ල ගොඩාක් දිග වෙන්න ඕනේ. ඒ නිසා මෙතනට එන එක මේ 35 කියන වෙලාවට වඩා පොඩ්ඩක් මුදුන් දහවලට ළඟයි නේද? මධ්‍යහානට ළඟ පැත්තේ එකක් අහලා තියෙන්නේ. ඒ නිසා ඔබට මේ 35ට වඩා කුඩා එකක් තියෙනවද බලන්න ඕනේ. මේක නම් ගොඩක් කුඩායි නේද? මෙන්න මේක තමයි නිවැරදි උත්තරේ. 12ට ඊතාමාස 12 නම් පුතේ හෙවණැල්ලක් ඇත්තෙම නෑ. 12ට වඩා පොඩ්ඩක් මෙහෙට ගිහිල්ලා. එහෙනම් මෙහෙට පොඩ්ඩක් ගිහිල්ලා තියෙනවා නම් පොඩ්ඩක් හෙවණැල්ලක්. තව ටිකක් ගිහිල්ලා තියෙනවා. හැබැයි මේ තරම්ම ගිහිල්ලා නෑ. ඒ නිසා හෙවණැල්ලේ දිග 30ට වඩා 35ට පොඩ්ඩක් කුඩා නිසා මීටර 30ක් වගේ එකක් නම් හොඳටම ගැලපෙනවා නේද? මීටර 30 මෙන්න මීටර 30 වගේ එකක් නම් හොඳට ගැලපෙනවා. ඒ නිසා මෙතනට 30 හොඳයි. ඒ නිසා මේ උත්තරේ හොඳටම ගැලපෙනවා. ඕක සාමාන්‍ය අවබෝධයෙන් හොඳ අවබෝධයක් තියෙනවද බලන්න තමයි අපි මේ ප්‍රශ්නේ ඔබට නිකුත් කරේ. එහෙනම් පුතේ අදට අපි අපේ 260 වෙනි ප්‍රශ්නය දක්වා වුණු ප්‍රදේශයේ කොටස් ටික ආවරණය කරා. ඊතුරු දවසේ වෙන ප්‍රශ්නෙට සහ අපේ ලියාපදිංචි වෙලා ඉන්න ශිෂ්‍යෝ අපේ ශිෂ්‍ය නිපුණතාවකේ ඔබ දන්නවනේ හොඳ ප්‍රතිඵල ගන්න නම් අපි දෙනවා වගේ හොඳ ප්‍රශ්න කරන්නට ඕන. ඒ නිසා ඔබ හොඳ ප්‍රශ්න පත්‍ර ටිකක් මේ දවස්වල කරමින් ඉන්නවා. විභාගයේ දිනේ දක්වා මේවට පිළිතුරු නියමිත වෙලාවට එවලා තමන්ට පවර්ලා තියෙන රාජකාරී කරගත්තොත් ඉහළ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. එහෙනම් අද දවසේ මේ සතියට අදාළ ප්‍රශ්න පහෙන් අපි සමු ගන්නවා. අලුත් ප්‍රශ්න ටිකකින් අපි මුණ ගැහෙමු. දවසේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර නියමිත වෙලාවට WhatsApp කිරීම කරන්න පුතේ. එහෙනම් සියලු දෙනාටම ආයිබෝවන්.